Big news. Expect the news. 2025 අයවැය ඇතුලේ අපි ගත්තොත් අපිට පැහැදිලි වෙන කාරණාවක් තිබුණා 2025 අයවැය මේ රට ජාතික ජනබලවේගය ස්ථාවර කරන්න හදන අඩිතාලම දාලා තිබුණා. මේ 2026 අයවැය ඇතුලේ පැහැදිලි වෙනවා මේ රට අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ කුමන දිශානතියටද මොන වගේ දිශානතියකටද මේක අරන් යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ වගේම තමයි රට පොදු සංවර්ධන අයවැය මේක ආර්ථිකය සංවර්ධනය කරගන්න අයවැයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. යම් අමාරුයි දුෂ්කරතාවයන් තියාගෙනත් ඒ දුෂ්කරතාවයන් ඇතුළත් මේ අයවැය ඉදිරියට ගමන් කරන්නේ මොන දිශානතියටද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒක අපිට සුවිශේෂී වෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් තරුණයන් වෙනුවෙන් 2023 අවුරුද්දේ වෙන්ුනේ 10.2යි. 2024 අවුරුද්දේ 10.5යි. 2025 තමයි 12.1. එක පාටම තරුණයන් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කරපු අවුරුද්ද බවට පත් වෙන 2025 අවුරුද්ද. 26 අවුරුද්ද වෙනකොට ඒක තව දිශානතිය වෙනස් කරලා තියෙනවා. ඒ තමයි 13500ක් දක්වා ඉතා වැඩි මුදලක් වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ අනිත් ප්‍රශ්නය තමයි තරුණයන්ගේ ප්‍රශ්නය. රැකියාව විරහිත තරුණයන්ගේ ප්‍රශ්නය. සහ උපාධිධාරීන් සහ තරුණයන් සම්බන්ධයෙන් තියෙන ගැටලුව. රැකියාව විරහිත තරුණයෝ ගත්තට පස්සේ ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රට රැකියාව විරහිතව. ඒ අය වෙනුවෙන් මේ ආණ්ඩුව මේ වෙනකොට 62000ක් 2025 අවුරුද්ද වෙනකොට රැකියාව ලබා දීමට අදාළ කරන අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි 2026 අවුරුද්ද වෙනකොට මේක 75000 දක්වා වැඩි කරන්න මේ අයවැය ඇතුළේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම ගත්තොත් ඒ ඇතුළේ රැකියාව විරහිත තරුණයන් ගත්තොත් උපාධිධාරීන් ගත්තොත් රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රමාණය ගත්තොත් එහෙම උපාධිධාරීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව පත් වෙද්දී මේ රැකියාව විරහිත තරුණයන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් යම් සංවාදයක් ගෙනාවා, කතා බහක් ගෙනාවා, කතිකාවතක් ගෙනාවා. හැබැයි ඒක යම් ප්‍රමාණයකින් ගත්තොත් එහෙම ක්‍රමානුකූල කරන්න සැලැස්මක් මේ ආණ්ඩුව හදලා තියෙනවා. ඒ අනුව දැන් රැකියාවට බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය ආයතනවල තියෙන පුරප්පාඩු ප්‍රමාණයට සාපේක්ෂව. පුරප්පාඩු බලන්න මේ වෙනකොට ලංකාවේ තියෙන සියලුම පළාත් සභාවල තියෙන රැකියාව පුරප්පාඩු ප්‍රමාණය ගණනය කරලා ඒ ගණනය කිරීමට අනුව බඳවා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි 75000ක් දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒකේ උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන්ට අවස්ථාවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. තරඟ විභාගයක් කරා හෝ ඉන්ටර්විව් එකක් කරා රැකියාවට මේ අවස්ථාව හම්බෙලා තියෙනවා. අන්නේ හම්බ වෙන රැකියාව ඔබට හම්බ වෙන තෘප්තිමත් රැකියාවක් ඔබ කැමති ශාස්ත්‍රයේ තෝරාගෙන යන්න හැකියාව ලැබේ. ඒ වගේම තමයි ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ලංකාවේ ගත්තොත් එහෙම මේ ආණ්ඩුව ආවට පස්සේම ගුරුවරුන් ලෙස බඳවා ගැනීම නතර වුණා. ඒකට හේතුවක් තිබුණා ගුරුවරු බඳවා ගැනීමට අදාළව ගත්තොත් 2023 ජනවාරි මාසයේ තියෙන තිබුණු තරඟ විභාගයේ අවලංගු කරා නඩු 4ක් 5ක් වැටිලා ඒකේ නඩු 4ක් මේ වෙනකොට නිෂ්ප්‍රභා කරලා තියෙනවා. තව එක නඩුවක් තියෙනවා අභියාචනාධිකරණයේ රැකියාව විරහිත උපාධිධාරීන් විසින් දාපු මේ තමන්ට අසාධාරණයක් වුණා කියන නඩුව. එතකොට මේ නඩු නිසා මොකද වුනේ? කාලයක් තිස්සේ මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව අහිමි වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට දැන් මේ නඩු සියල්ලටම මේ ආණ්ඩුව මැදිහත් වෙමින් ක්‍රියාමාර්ග ගනිමින් ගිහිල්ලා දැන් අවසානයේ අභියාචනාධිකරණයේ නඩුව තියෙනවා. ඒක මේ මාසෙ වෙනකොට අවසන් කරනවා කියන අදහස තියෙනවා. අන්නේ සියලුම උපාධිධාරීන්ට එතන ඒ හරහා ඉන්න රැකියාව විරහිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමේ තියෙන අවස්ථාව විවෘත තරඟ විභාගයක් කරා අවස්ථාව ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපිට මේ අයවැය ඇතුලේ රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාව ලබා ගැනීම වෙනුවෙන් තියෙන අවස්ථාව පුළුල් වෙලා තියෙනවා. Big news. Expect the news.